ආයුබෝවන් ඔයාලා හැමෝටම අම්මයි බබයි වීඩියෝ නාලිකාවට අදත් ඔබව ආදරයෙන් පිළිගන්නවා. පුංචි කිරිකැටියන්ට වගේම අපේ මව්වරුන්ට දිනපතාම සෞඛ්‍යමත් තොරතුරු රැගෙන එන අපි අදත් ඔබේ කිරිකැටියාට අවශ්‍ය උපදෙස් කීපයක් රැගෙන ආවා. පෙරුම් පුරලා තමන්ගේ දෝතට ගන්න කිරිකැටියා දිනෙන් දිනම ඔවුන් තමන්ගේ ඇස් දෙක වගේ රැකගන්න අපේ දෙමව්පියන් පුදුම වෙහෙසක් දරනවා. ඉතින් මේ පුංචි පැටියට ලෙඩක් දුකක් වෙනවා කියන්නේ කිසිම අම්මෙක් තාත්තෙක් කැමති නැහැනේ. ඒත් අලුත උපන් පුංචි බබාලා කියන්නේ ඊටාම පහසුවෙන්ම ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න පුළුවන් කොටසක්. මොකද එයාලගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊටමත් අලුත්නේ. ඉතින් ලෙඩ රෝග හඳුනාගෙන වළක්වා ගන්න ටිකක් කල් ගත වෙනවා. ඒ නිසාම තමයි පුංචි පැටවුන්ව බාහිර පරිසරයේ පවතින විෂ බීජ වලින් පරිස්සම් කරගන්න කියන්නේ. ඉතින් අලුත උපන් පුංචි පැටවුන්ට හැදෙන සුලභ ලෙඩ රෝග කිහිපයක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. අපි මුලින්ම බලමු ලදරුවන්ට උපතේදීම ඇතිවෙන්න පුළුවන් ආබාධ පිළිබඳව. මේ අපි කියන්න යන්නේ පුංචි පැටියා උපදින මොහොතේ ඇතිවෙන්න පුළුවන් පොඩි ආබාධයන් ගැන. දරුවා ප්‍රමාණයෙන් විශාල වීම වගේම ගර්භාෂය තුළ වෙනස් ඉරියව් වලින් සිටීම වගේ හේතු නිසා තමයි මෙම ආබාධ ඇති වෙන්නේ. බොහෝ වෙලාවට අඬු භාවිතා කරන අවස්ථාවන් වලදී තමයි මෙම ආබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩි වෙන්නේ. මෙහිදී ඇති වෙන්නේ ඊටාම සුළු තැලුම්, පැල්ලම්, එහෙම නැත්නම් හීරීම් වගේ ගැටලු. නමුත් ඊටාමත්ම කලාතුරකින් ස්නායු වලට හරි අස්ථි වලට හරි හානි වෙන බරපතල අවස්ථාවක් තියෙන්න පුළුවන්. මෙවන් අවස්ථාවක් හැරෙන්නට අනික් සියලුම ආබාධ ප්‍රතිකාර නැතුවම කාලයත් සමග සුව වී යනවා. තවත් මේ පුංචි පැටවුන්ට ඇතිවන රෝග තත්ත්වයක් තමයි කොලික් කියන්නේ. මේ මාස 3ට අඩු හුඟක් බබාලට ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්. කිරිත් එක්ක පෝන හුලං හරියට ගුඩුස් යන විට පිට වෙන්නේ නැතුව බඩේ හුලං පිරුණම ඇතිවන අපහසුතාවයට පුංචි පැටවුන් නොනවත්වාම පැය ගණන් අඬනව දැකලා ඇතිනේ. බොහෝ දුරට රෑවෙද්දි තමයි මේ තත්ත්වය ඊටමත් වැඩි වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බොහෝ දුරට රෑවෙද්දි තමයි මේ විදියට අඬන්න පටන් ගන්නෙ. මාස 3න් පස්සේ තනියම ගුඩුස් යවා ගන්න පුළුවන් මට්ටමට ආවම නම් මේ තත්ත්වය ඉබේම මගහැරී යනවා. ඒ වගේම කැස්ස ඇතිවීමත් තවත් එක් අපහසුතාවයක්. කිරි බොන අවස්ථාවන් වලදී පියවරු වලින් කිරි ගලාගෙන එන වේගය වැඩි වේ නම් පුංචි පැටියට ඒ වේගෙන් කිරි උරා බීමට බැරි නිසා කහින්න පුළුවන්. නමුත් කිරි බොන වෙලාවට නොනවත්වාම කැස්ස ඇති වෙනව නම් එය වෙනම හෝ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලුවක්. එහෙම නැත්නම් පෙනහළු පද්ධතිය ආශ්‍රිත ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම රැට නොනවත්වාම කහිනවනම් එයත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙම අවස්ථා දෙකේදීම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඔබ වග බලාගත යුතු වෙනවා. ඒ වගේම අපි කලින් වීඩියෝ එකකින් ඔබව දැනුවත් කළ ලදරුවන් කහවීම සුලභ රෝගී තත්ත්වයක්. මේක නම් මේ වන විට බොහෝ දෙනෙක් දන්න තත්ත්වයක්. ඊටාම පොදු හුඟක් බබාලට ඇතිවන තත්ත්වයක්. මෙහිදී සිදුවන්නේ බබාගේ ඇස් වලින් ආරම්භ වී හම දක්වාම කහ පැහැයක් පැතිර යාම. මෙයට හේතු වන්නේ බබාගේ රුධිරයේ අධික ලෙස පවතින බිලිරුබින්. මේ බිලිරුබින් පැවතීම හා එම අනවශ්‍ය බිලිරුබින් ඉවත් කරගන්න තරම් බබාගේ අක්මාව වැඩිලා නොතිබීම. ඉතා ලාවට ඇස්වල ඇතිවන කහපෑයක් නම් ටික දවසකින් ඇරිලා යාවි. මේ සඳහා හොඳම ප්‍රතිකාරය උදැසන 7ත් 8ත් අතර පායන මද අවුවට බබාව නිරාවරණය කිරීම. නමුත් මේ දිගින් දිගටම පවතිනව නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුම වෙනවා. පුංචි පැටවුන්ට ඇතිවන කිරි වමනයත් අපේ අම්මලා ඇතැම් විට බියට පත් කරනවා. හුඟක් බබාලා කිරි පිව්වට පස්සේ කිරි පොඩි ප්‍රමාණයක් වමනය කරනවා. ඒක නම් සාමාන්‍ය දෙයක්. මේ මග හරවා ගැනීමට හොඳම විසඳුම වන්නේ කිරි බිව්වට පස්සේ නිවැරදිව ගුඩුස් යවන එක. නමුත් මෙලෙස වමනය කරන කිරි කොළ පැහැයට හුරුයි නම් හෝ නිතරම වමනය කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුම වෙනවා. එසේ නොමැතිනම් පුංචි පැටියා විචලනය වෙන්නත් පුළුවන්. පුංචි බබාලට නිතරම ඇතිවන රෝග ලක්ෂණයක් තමයි උණ. ශරීරයේ මොකක් හරි ආසාදනයකට එරෙහිව සටන් කරනවා කියන එක පිටතට පෙන්눔 කරන විදිහ තමයි උණ කියන්නේ. කෙසේ වුවත් දිගටම පවතින අංශක 101ට වැඩි උණ තත්ත්වය මොළයට පවා හානි ඇති කරන්න පුළුවන්. මේ නිසා පුංචි පැටවුන්ගේ දිගින් දිගටම පවතින උණ තත්ත්වය අඩු වෙයි කියලා බලාගෙන නම් ඉන්න එපා. වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න.
ඒ වගේම නහයේ ඇතුළත සහ ශ්වසන මාර්ගය අවහිර වීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවයත් හුඟක් පුංචි බබාලට සුලභව දක්නට ලැබෙන ශ්වසන ගැටලුවක්. මේක ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. නහයට දාන ඩ්‍රොප් එකක් මගින් හෝ නහයේ හිර වුණු සෙම එළියට ඇදලා ඉවත් කිරීම මගින් මග හරවා ගන්නත් පුළුවන්. නමුත් බබාගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වේ නම් ටිකක් අනතුරුදායක තත්ත්වයක්. කොහොම නමුත් පුංචි බබාලා වැඩිහිටි කෙනෙකුට වඩා වේගයෙන් හුස්ම ගන්නවා. ඒත් ඒ වේගය විනාඩියකට හුස්ම වාර 60කට වඩා වැඩි නම් හුස්ම ගන්න අතරේදී ගොරවන ශබ්දයක් පිට කරනවා නම් බබා නිල් පැහැයට හැරෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුම වෙනවා. මේ කොහොම වුණත් පුංචි පැටියෙක් කියන්නේ මේ ලෝකෙට අලුත් ජීවියෙක්. එයාට අපිව තේරුම් ගන්න වගේම අපිට එයාව තේරුම් ගන්නත් ටික කාලයක් ගත වෙනවා. මොකද මට තියෙන්නේ මේ රෝගය කියලා එයාට කියන්න බැහැනේ. ඉතින් පුංචි පැටියගේ මුල්ම මාස 3 තමයි හරිම අමාරු කාලේ. මේ කාල සීමාව තුළ බබා ගැන හුඟක් අවධානයෙන් හිටියොත් මේ ලෙඩ රෝගවලින් ඉක්මනට ආරක්ෂා කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම මේ ලෙඩ රෝග ඉක්මනින් හඳුනාගෙන වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් ඔබට පුළුවන් වේවි.